ලක්ෂ ගානක් ෆොලෝවර්ස්ලා ඉස්සරහා බලක එකක් සේල් කරන්නේ නැහැ නේ උත්තු නිකන් ඉන්නවනේ නුඹට බිලක් වද්දා ගන්න දෙද උපා කියලා ජීවිතේම ගොඩනගාගත්තු එකම එක CCTV කැමරාවක් ඉස්සරහා තත්පර ගානකින් විනාශ වෙලා ගියා. ඉතින් ඒ මිනිස්යාගේ අතුලේ ඉන්න අමු තිරිසනා එළියට ආවොත් කොහොමද කියන එක තමයි අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්නේ. බොල් අද දවසට එක කාඩ් මැෂින් සේල් එකක් කරේ නැහැ නේ උඹ එතකොට. අපි හැමෝම ගොඩක් කම්පැනියටපත් කරා නේද? මේ සමාජ මාධ්‍ය වල Tamanම හදාගත්තු නමකින් ඒ කියන්නේ අර කලින් කිව්ව පට්ට බොස් කියන නමින් පෙනී හිටපු ලංකාවේ ප්‍රසිද්ධ අවන්හල් ජාලයක අයිතිකාරයෙක් වෙන විරාජ් වික්‍රමනායක ගැන තමයි මේ කතා කරන්නේ. හරියටම ඔහු Tamanගෙම සේවකයෙක් තාම තෝගේ සේල් එක 70යි. තාම ලක්ෂයක්වත් කරලා නැහැ ෆෝන් එක. හරියන වීඩියෝවක් මේ වෙනකොට බලක එකක් සේල් කරන්නේ නැහැ නේ උත්තු නිකන් ඉන්නවනේ නුඹට බිලක් වද්දා ගන්න දෙද උපා කියලා. මේ පහර දීම ගැන නිකම්ම වාර්තා කරන එක විතරක් නෙවෙයි. ඒ කියන්නේ මීට වඩා දෙයක් මේක අසෙහිලා තියෙනවා කියන එක නේද? අනිවාර්යෙන්ම මේ සිදුවීම පිටිපස්සේ තියෙන එක ෆෝන් එකේ එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද උත් ටික පුතාලා. අවුරුදු ගාණක් තිස්සේ හැංගිලා හිටපු මේ ව්‍යාජ සමාජ මාධ්‍ය ප්‍රතිරෝපය මේ ඔක්කොම එකට ගැඩ ගැහිලා තියෙන විදිය තේරුම් ගන්න එක තමයි මේ ගැඹුරු සාකච්ඡාවේ අරමුණ. මේ හැම දෙයක් එකට එකක් සම්බන්ධයි. අතරම මේ සමාජ මාධ්‍ය වල පෙන්නපු මොහොනවරයි සැබෑ ලෝකයේ ඔහුගේ හැසිරීමයි අතර තියෙන පරතරය තමයි මෙතන තියෙන බිහිසුණුම දේ. Facebook එකේ YouTube එකේ අපි දැක්කේ hina වෙලා ඉන්න සේවකීන්ට මොකද සලකන දානමාන කරන මිනිස්සෙක් නේ. ඔව් හරියට නිකන් මහා දානපතියෙක් වගේ. අන්න ඒකයි. හැබැයි අර CCTV දර්ශන වලින් පෙන්නුවේ කේන්තිය පාලනය කරගන්න බැරි වෙච්ච නිකම් මේක මොහොතක් නෙවෙයි ඊට වඩා ගොඩක් මුල් බැහැපු දරුණු මානසිකත්වයක්. මේක දැක්කම මට නම් මැට්ටහම ඇති වුණේ ලොකු කම්පනයක්. මට මේක දකිද්දි මතක් වුණේ මේක හරියට චිත්‍රපටයක දර්ශන තලයක්. ඒ කියන්නේ මූවි සෙට් එකක් වගේ. ඒ කිව්වේ ඉස්සරහින් බලනකොට දැවැන්ත ලස්සන කිසිම අඩුපාඩුවක් නැති විස්මිත මාලිගාවක්. හැමදේම පරිපූර්ණයි කියලා හිතනවා. හැබැයි කැමරාව පිටිපස්සට අරන් ගිහින් බැලුවාම තියෙන්නේ දි รา ගිය ලී බාල්ක ටිකකුයි හිස් අවකාශයකුයි විතරයි. මේ පුද්ගලයා සමාජ මාධ්‍ය ඇතුලේ හදාගෙන හිටියෙත් අන්න ඒ වගේ ඉස්සරහින් බලනකොට විතරක් ලස්සනට පේන බොරු දර්ශන තලයක්. ඒක නම් ගොඩක් ගැළපෙන උපමාවක්. අර ඔයා කිව්ව දි รา ගිය ලී බාල්ක ටික තමයි අර CCTV දර්ශන වලින් මුළු ලෝකෙටම පෙන්නුවේ. මෙතනදී මහරගම පොලිසිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වොට්ල මහත්තයා කරන ප්‍රකාශය අපි පැහැදිලි කරගන්න ඕනේ. ඔව් මොකක්ද ප්‍රකාශය? තමන්ගේම අවන්හලේ දාඩිය මහන්සියෙන් වැඩ කරන අසරණ සේවකයෙකුට අතිශය පහත් විදියට බණිමින් සතෙකුඩා වගේ පහර දෙන දර්ශන තමයි මේකේ සටහන් වෙලා තියෙන්නේ කියලා ඔහු පැහැදිලි කරනවා. මේ වෙනකොට බහුතරයක් ජනතාව මේ මිනිස්සයා ගැන දැඩි පිළිකුලකින් ක්‍රෝධයකින් කතා කරන්නේ. ඒක සාධාරණයි නේ. මොකද මේ වගේ දෙයක් දැක්කම කාට වුණත් කේන්තියනවා. අනිවාර්යයෙන්ම. ඉතින් පොලිසිය මේ සැකකරුව කොටු කරගන්න දැලේලලා ඉවරයි කියලා තමයි දැන් නිල වශයෙන් දැනගන්න ලැබෙන්නේ. මම මේ වීඩියෝව දැක්කා. ඒක ඇත්තටම බලන්න අමාරු තරම් ක්‍රූරයි. Taman යටතේ වැඩ කරන මිනිස්සෙක්ට Tamanගේ ආයතනයේ දියුණුව වෙනුවෙන් රැදවල් නැතුව කට්ට කන මිනිස්සෙක්ට මේ වගේ තිරිසනෙක් වගේ සලකන්නේ කොහොමද කියන එක හිතා ගන්නත් අමාරුයි. හැබැයි අපි මේ ගැන තව ටිකක් ගැඹුරින් හිතුවොත් මට ලොකු ප්‍රශ්නයක් එනවා. මොකක්ද ඒ ප්‍රශ්නය? මේ වගේ දරුණු පහර දීමක් එකපාරටම අහම්බෙන් සිද්ධ වෙන්න බෑ. වාර්තාවලට අනුව බලක එකක් සේල් කරන්නේ නැහැ උත්තු නිකන් ඉන්නවනේ නුඹට බිලක් වද්දා ගන්න දෙද උපා කියලා. මේ වෙනකොට අනාවරණය වෙලා තියෙන තොරතුරුවලට අනුව මුහුගින් මේ විදිහට බැනුම් මහලා මානසිකව සහ කායිකව පීඩාවට පත් වුණු පළවෙනි සේවකයා මේ පහර කෑවු පුද්ගලයා නෙවෙයි. ඒ කියන්නේ තවත් අය ඉන්නවා. ඔව් දීර්ඝ කාලයක ඉඳන් මේ විදිහට වහලුණ්ඩ වගේ සලකලා තියනවා කියලා තමයි තොරතුරු එළියට එන්නේ. මේක එක දවසක කේන්තියක් නෙවෙයි. මේක පුරුද්දක්. ඔතනදී තමයි මට මේ ප්‍රශ්නේ එන්නේ. දැන් මේක දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වුණ දෙයක් නම් අනිවාර්යෙන්ම මේ පළවෙනි සිදුවීම නෙවෙයිනේ. අපි ඉන්නේ 2024 තාම තෝගේ සේල් එක 70යි. තාම ලක්ෂයක්වත් කරලා නැහැ ෆෝන් එක. කැමරාවක් තියෙනවා. අඬව හිටියේ. බලක එකක් සේල් කරන්නේ නැහැ නේ උත්තු නිකන් ඉන්නවනේ නුඹට බිලක් වද්දා ගන්න දෙද උපා කියලා. සල්ලි වලටයි බලයටයි පුළුවන් එක බිලක් වත් නැහැ පකවල්. මේ තරම් තදින් වහන්න බිල් වැටෙන්නේ නැද්ද තොපේ? මේ ප්‍රශ්න මනෝවිද්‍යාත්මක පැත්ත තේරුම් ගන්න ඕනේ. මේකට මනෝවිද්‍යාවේ එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද උත් ටික පුතාලා. කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන්. එච්චර කරදර වුණත් ඒකට පුරුදු වෙනවා වගේ දෙයක්ද? හරියටම බලය සහ මුදල් තියෙන ප්‍රධානියෙක් තමන්ගේ ආයතනයේ ඇතුලේ දිගින් දිගටම බිය ගැනීම සංස්කෘතියක් හැදුවාම සේවකීන්ට හිතෙන්න ගන්නේ තමන්ට මේකෙන් කිසිම ගැලවීමක් නැහැ කියලා. අර කවුරුත් මාව බේරගන්න එන්නේ නැහැ කියන හැඟීම. ස්මාර්ට්ෆෝන් එකත් අපේ තිබුණත්
ඒකාරම් රෙකෝඩ් කරන තරමට මානසික ශක්තියක් ධෛර්යයක් කිය මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ රස්සාව නැති වෙයි. ඊට පස්සේ කන්නේ බොන්නේ කොහොමද? පැමිණිලි කළත් මේ වගේ සල්ලි තියෙන මිනිස්සුන්ට නීතියෙන් මුකුත් වෙන්නේ නැහැ කියන බය ඒ මිනිස්සුන්ගේ ඔළුවටම කාවද්දලා තියෙන්නේ. ඒ මානසික බිඳවැටීම තමයි මේ වගේ අයට දිගටම අපරාධ කරන්න පරිසරය හදලා දෙන්නේ. ඒ කියන්නේ මේක තනි පුද්ගලයෙකුගේ කේන්තියක් නෙවෙයි, මේක ක්‍රමානුකූලව සැලසුම් කරපු සේවකීන්ව මානසිකව වට්ටන වැඩපිළිවෙලක්, සම්පූර්ණයෙන්ම වහල් සේවයක්. අන්න ඒ නිසා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන විශේෂ ඉල්ලීම ගොඩක් වැදගත් වෙන්නේ. ඔහු මොකක්ද මේ විශේෂම ඉල්ලන්නේ? ඔහු මහජනතාවයාගෙන් සහ විශේෂයෙන්ම ඒ ආයතනයේ සේවකින්ගෙන් ඉල්ලීමක් කරනවා මේ පුද්ගලයාගෙන් හරි මේ ආයතනයේම වැඩ කරන වෙනත් ඉහළ ප්‍රධානියෙකුගෙන් හරි මේ විදිහට අතවරයට පහර දීමට හෝ මානසික පීඩාවට ලක්වෙච්ච වෙනත් සේවකයන් ඉන්නවනම් කිසිම බයක් නැතුව වහාම ළඟම තියෙන පොලිස් ස්ථානයට හරි මහර්ගම පොලිසියට හරි පැමිණිලි කරන්න කියලා. ඒක ගොඩක් වටිනා අවස්ථාවක් ඒ සේවකීන්ට. ඔව් ඒ කියන්නේ ඔය කියන බය සහ නිහඬතාවය බින්දින්න පොලිසිය දැන් ඒ අසරණ මිනිස්සුන්ට ශක්තිය දෙනවා. නීතිය ඔයාලගේ පැත්තේ ඉන්නම කියන සහතිකය දෙනවා. ඉතින් ඒකින් ඒ අයට ලොකු ධෛර්යයක් ලැබෙනවා ඉස්සරහට ඉන්න. ඒක ඇත්ත. හැබැයි මෙච්චර අහංකාර වෙන්න Tamanට ඕනෑම දෙයක් කරන්න පුරුවන් කියන මානසිකත්වයට එන්න කම්කරුවන්ට හිංසා කිරීමෙන් විතරක් බෑ. එතනට අනිවාර්යයෙන්ම අසීමිත සල්ලියක් අසීමිත බලයක් තියෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මූල්‍ය විමර්ශනය කියන කාරණය අතිශයින්ම වැදගත් වෙන්නේ. ඕ මේ සල්ලි කොහෙන්ද ආවේ කියන එක තමයි ඊළඟ ලොකුම ප්‍රශ්නය. හරියටම. කොහොමද මෙයා මෙච්චර ඉක්මනින් මේ තරම් ධනවතෙක් වුණේ කියන අභිරහස අපි කතා කරන්නම ඕනේ. මේ සිදුවීමත් එක්කම සමාජයේ කලකින්නම් තිබුණු ලොකුම සැකය තමයි ආයිත් කරලියට එන්නේ. ඒ තමයි මේ ක්ෂණික දියුණුව. තොරතුරු වලට අනුව මේ පුද්ගලයා මීට අවුරුදු කිහිපයකට කලින් ඉතාමත් දුප්පත් මට්ටමක ජීවත් වුණු කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්. ඕ හැබැයි අවුරුදු 5-6ක් වගේ ඇහිපිය ගහන තරම් කෙටි කාලයක් ඇතුළත කොහොමද කෙනෙක් මේ තරම් දැවන්ත අවන්හල් ජාලයක හිමිකරුවෙක් වෙන්නේ? එකපාරටම කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියන සැකය තමයි මතුවෙන්නේ. නිකන් ඉන්නවනේ එනකොට බිලක්වත් දාගන්න දෙන්න උපා කියලා. නිශ්චිත කාලයක් කොහොමද අලුත්කම එක බිලක්වත් නැහැ පකෝ. වතුර අලුත්කම කිරිබත් කොට කාලයත් එක්ක තමයි ගහක් ලොකු වෙන්නේ. අනිවාර්යයෙන්ම ඒකට කාලයක් යනවා. හැබැයි අපි හිතමු කොහේරි තියෙන ගහක් අවුරුදු 5කින් අසාමාන්‍ය විදිහට දැවන්තෝ වැවෙනවා කියලා. එහෙම වෙනුවා. පත්‍ර බොල් අද දවසට එක කාඩ් මැසේජ් සේලයක්වත් කරේ නැහැ නේ උඹ එතකොට. විශේෂයිත පොහොරක් දාලා තියෙන්න ඕනේ. ස්වභාවිකව එහෙම වෙන්න බෑ. මේ විරාජ්ගේ ආර්ථික වර්ධනයත් අන්න ඒ වගේ කෘත්‍රිමව අසාමාන්‍ය විදිහට වැවුණු ගහක් වගේ නේද? ඔව් ඒක හරිම නිවැරදි උපමාවක්. පොලිසියට දැන් වන අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ විශේෂහිත පොහොර මොනවද කියලා ගැඹුරින් හොයලා බලන්න. තාම තෝගේ සේල් එක වශයෙන් සැකකිරීමේ මේ විදිහට පිටතින් සාර්ථක ව්‍යාපාරයක් විදිහට පෙන්වාගෙන කරගෙන යන්නේ සුදු කරපඩි කනුසල්ලි විශුද්ධීකරණයක් කියලා. ඒ කියන්නේ වයිට් කලර් බ්ලැක් ජාවාරමක්ද කියන එක නේද? හරියටම කනුසල්ලි සුදු කිරීමේ ජාවාරමක්. ඔතනදී ගොඩක් අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද හුත්තිකපු දාලා. මේ කළු සල්ලි සුදු කරන්න කියලා. මොකද අවන්හලක් කියන්නේ කෑම විකුණන තැනක් නේ. ඇත්තට මේ මූල්‍ය ජාවාරම සිද්ධ වෙන්නේ කොහොමද? මේක හරි සරලයි හැබැයි ගොඩක් සූක්ෂමයි. අවන්හලක් කියන්නේ දවස ගානේ සෘජීවම මුදල් ඒ කියන්නේ කෑෂ් අතින් අතට මාරු වෙන ව්‍යාපාරයක් නේ. ඔව් ගොඩක් අය කාඩ් එකකින් නෙවෙයිනේ කෑම ගන්න. අතින් සල්ලි දෙනවා. අන්න ඒකයි. හිතන්නේ නීති විරෝධී මාර්ගවලින්. ඒ කියන්නේ කුඩු බිස්නස් වලින් හරි වෙනත් පාතාල ජාවාරම් වලින් හරි ලොකු මුදලක් කෙනෙක් අතට එනවා. ඒ සල්ලි එකපාරටම බැංකුවකට දාන්න බෑ. මොකද එතකොට මහ බැංකුවෙන් අහනවා කොහෙන්ද මේ සල්ලි ආවේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ අවන්හලක් කරනවා. දවසට බත් පැකට් 100යි නම් විකිනෙන්නේ. පොත්වල ලියනවා බත් පැකට් 1000ක් වික්කා කියලා. අර නීති විරෝධීව හොයපු සල්ලි බත් පැකට් විකුණලාපු ලාභය විදිහට ගිණුම් වලට දාලා බැංකුවට යවනවා. එතකොට අර හොරපාරෙන් ආපු කළු සල්ලි නීති අනුකූල සුදු සල්ලි බවට පත් වෙනවා. කාටවත් සැක හිතෙන්නේ නැහැ. තේරුණා. ඒ කියන්නේ මේ අවන්හල් ජාලය කියන්නේ පිටින් පේන තියෙන ලස්සන ආවරණයක් විතරක් වෙන්න පුළුවන්. ඇතුළේ යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ගේම් එකක්. ඕ මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වෙනවා මේ වගේ සැකකටයුතු වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී මීට සමගාමීව වෙනත් අංශොස්සෙත් විමර්ශන ආරම්භ වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර එක CCTV වීඩියෝ එකකින් එළියට පැන්නේ සේවකයෙකුට කරපු පහර දීමක් විතරක් නෙවෙයි මේක දවන්ත මූල්‍ය අපරාධයක කොනක් වෙන්නත් පුළුවන්. බලන්න කොහොමද දේවල් එකට සම්බන්ධ වෙන්නේ කියලා. තමන්ගේ සල්ලි ගැන බලය ගැන ඔලුවට ගියාහම මිනිසුන්ට Taman ඉන්න සැබෑ తත්වය
තමන්ගේ යථාර්ථය අමතක වෙනවා. තමන්ට නීතියටත් වඩා උඩින් ඉන්න පුළුවන්. කාටවත් තමන් වල්ලන්න බැහැ කියන අහංකාරකම එනවා. මේ අහංකාරකමම තමයි මේ පුද්ගලයාගේ විනාශයට පාර කැපුවෙත්. ඔව් මේ අහංකාරකම කොච්චර දුර ගියාද කියනවනම් මීට දින කිහිපයකට කලින් මේ පුද්ගලයා සමාජ මාධ්‍යවලට වීඩියෝවක් දාලා තිබුණා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයට අභියෝග කරමින්. මමත් ඒක දැක්කා. ඒක ගොඩක් ආందోලනාත්මක වුණානේ. ඔව් ඔහු ඒක කරලා තිබුණේ ඊටමත් පහත් සහ නොහොබිනා විදියට. ඔහුට හිතිලා තිබුණේ ඔහුට ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියලා. මේක ගැන කතා කරද්දී අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. කවුරු මොන දේශපාලන කරන්නේ හුත්තු නිකන් ඉන්නවනේ නුඹට විලක්වත් දාගන්න නේද උපා කියලා. ඒක තමන්ගේ අයිතියක්. කොහොමද අලුත්කම එක විලක්වත් නැහැ පකෝ. අලුත්කම කිරිබත් ගොඩ කිසිම පදනමක් නැතුව තනිකරම තමන්ගේ අහංකාරකම නිසා මේ වගේ පහත් විදියට කතා කරන්න නම් එයාගේ ඔළුවේ තියෙන්න ඕනේ තමන් දෙවියෙක්. තමන්ට ඕනෑම දෙයක් බත්තර බොල අද දවසට එක කාඩ් මැසින් සේල් එකක්වත් කරේ නෑනේ උඹ එතකොට. ඉතින් මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක තනිකරම අර අසාමාන්‍ය විදිහට ලැබුණු ධනය නිසා ආපු උඩඟුකමේ ප්‍රශ්නයක් විතරයි. හරියටම හරි. තමන්ට සල්ලි තියෙනවා Facebook එකේ followers-ලා ලක්ෂ ගාණක් ඉන්නවා කියන මාන්නේ නිසා තමයි මේ වගේ හැසිරීමක් එන්නේ. තමන්ට කවුරුත් තාම තෝගේ සේල් එක 7000යි. තෝ තාම ලක්ෂයක්වත් කරලා නැහැ පොන්නේ. ප්‍රතිඵලෙ හුනේ මොකද්ද දන්නවද? උඹලගේ එක්ක සේල් කරන්නේ නෑනේ හුත්තු. නිකන් ඉන්නවනේ නුඹට විලක්වත් දාගන්න නේද උපා කියලා. අර ඔහුව පට්ට බොස් කියලා කොහොමද අලුත්කම එක විලක්වත් නෑනේ පකෝ. Facebook අලුත්කම අනුගාමිකින් කිරිබත් ගොඩ මේ වීඩියෝ බිල් වැටෙන්නේ නැද්ද තොපේ? දැඩිව විවේචනය කරන්න පටන් ගත්තා. තමන්ගේ වල කපාගෙන එක පොන්නේ එක කැන්සල් බිලක් තියෙන්න බෑ අර තමන්ට ආදරය කරපු followers කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන්. කොට තමයි තේරෙන්නේ අර හදාගත්ත ප්‍රතිරූපේ කොච්චර බොරුද කියලා. ඔව් එයාගේම ෆොලෝවර්ස්ලා කිව්වා මොහු වගේ කුහයකින් සමාජය කොන් කරන්න ඕනේ කියලා. අර අපි කලින් කිව්ව මූවි සෙට් එකේ එන ටික ටික ගැලවෙන්න පටන් ගන්න තිබුණේ මේ සිදුවීමත් එක්කමයි නේද? අන්තිමට අර CCTV වීඩියෝ ආවට පස්සේ තමයි මුළු සෙට් එකම බිමට කඩාගෙන වැටුනේ. සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. අපි මේ සාකච්ඡාව සාරාංශගත කළොත් අපිට පේන ලොකුම පින්තූරය තමයි Tamanගේ රෙදි ගැලවෙනවා කියලා දැනත් සමාජ මාධ්‍ය හරහා තවදුරටත් මේ වගේ ව්‍යාජ ප්‍රතිරූප මවා ගන්න විරාජ් නායක වගේ පුද්ගලයන් මේ සමාජයට කොච්චර අනුතුරුදායකද කියන එක. ඔව් ඒක ලොකු අනතුරක්. මූලාශ්‍රවල ඕන පැහැදිලිවම හඳුන්වන්නේ මානසික ලෙඩන් විදියට. මේ වගේ අයව නීතිය රැහැනට හසු කරගෙන දඬුවම් දෙන එක අර අසරණ වෙච්ච එක සේවකයෙකුට දෙන සාධාරණයක් විතරක් නෙවෙයි. ඒක සමස්ත ශ්‍රමික ප්‍රජාවගේම ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණයක්. අනිවාර්යයෙන්ම සේවකීන් කියන්නේ වහල්ලු නෙවෙයි. ඔවුන්ට ගෞරවනීය විදිහට සලකන්න ඕනේ. වාසනාවකට වගේ මහරගම පොලිසිය මෙහෙයුම් මේ වෙනකොට තීව්‍ර කරලා තියෙනවා මේ පුද්ගලයාව නීතිය ඉදිරියට ගේන්න. ඒක සමස්ත කම්කරු ප්‍රජාවටම ලොකු බලාපොරොත්තුවක් දෙනවා සල්ලි වලින් හැමදේම යටපත් කරන්න බෑ කියන එක ගැන. ඔව් නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක දැක්කාම ඒ අයට ලොකු සහනයක් දැනෙනවා. හැබැයි අපි මේ ගැඹුරු සාකච්ඡාව අවසන් කරන්න කලින් අපිට හිතන්න තව ගොඩක් ගැඹුරු දෙයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ මොකද්ද? අපි මේ දකින සමාජ මාධ්‍ය අවකාශය ඇතුලේ Facebook, YouTube, TikTok වල තියෙන ඇල්ගොරිතම් වැඩ කරන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඊ කියන්නේ ඇල්ගොරිතම් වල බලපෑම ගැනද? ඔව්. ඒ ඇල්ගොරිතම් හැමතිස්සෙම උලුප්පලා පෙන්වන්නේ මෙන්න මේ වගේ ව්‍යාජ දේවල්. ලස්සන කා, සල්ලි, ව්‍යාජ දානමාන කිරීම, මවාගත්ත ආදරණීය කතා මේවා තමයි මිනිස්සු ආසාවෙන් බලන්නේ, ලයික් කරන්නේ, ෂෙයා කරන්නේ. ඒ නිසාම ඇල්ගොරිතම් මේ වගේ පට්ට බොස්ලාට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා. අපිත් නොදැනුවත්වම මේ වගේ රාක්ෂසයෝ හදන්න උදව් කරලා තියෙනවා. ඒක ඊටමත් බියකරු යථාර්ථයක්. සමාජ මාධ්‍ය කියන්නේ සැබෑ ජීවිතේ කැඩපතක් නෙවෙයි. ඒක හිතාමතාම නිර්මාණය කරපු මායාවක්. අපි මේ මායාවට රැවටෙන තාක්කල් මේ වගේ පුද්ගලයන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. අන්න ඒකයි අපි හැමෝම එක මොහොතක් නැවතිලා මෙහෙම කල්පනා කරන්න ඕනේ. අපිට දිනපතාම Facebook එකේ YouTube එකේ දකින්න ලැබෙන අතිශය පිරිසිදු කිසිම වැරද්දක් නැති උඹලගේ එක සේල් කරන්නේ නැහැ චරිත විදියට පෙන්වන්නේ නිකන් ඉන්නවනේ එනඋන්ට විලක් වත්තා ගන්න දෙන්න උපා සමාජයක්ද? කොහොමද අලුත්කම එක විලක්වත් නැහැ නේ පකෝ. සේවකයන්ගේ කඳුළු මතින් සල්ලි හම්බ කරලා හැබැයි සමාජ මාධ්‍ය ඉස්සරහා කැමරාවක් ඔන් කරගත්තාම සුදනුන් වගේ කතා කරන තවත් කී දෙනෙක් මේ අතර හැංගිලා ඉන්නවා. බත්තර බොල අද දවසට එක කාඩ් මැසින් සේල් එකක්වත් කරේ නැහැ නේ උඹ එතකොට. තමන්ගේ සැබෑ තිරිසන් ස්වරූපය හෙළිවෙන තුරු අර අපි කලින් කතා කරපු ගොඩනගා ගත්තු ලස්සන මූවි සෙට් එක අස්සේ හැංගිලා ඉන්න ඒ වගේ තවත් කී දෙනෙක් මේ සමාජය ඇතුළේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ සමහර විට අපිට හිතා ගන්නවත් බැරි තරම් භයානක වෙන්න පුළුවන්.
විරාගිය බාල්ක වහගෙන ඉන්නේ ව්‍යාජ මාලිගාවල ඇත්ත తত্ত্বය කවදා හරි දවසක ස්වභාව ධර්මයෙන් හරි නිරාවරණය වෙයි. සුන්දර ප්‍රතිරූපයක්ම ඒ විදිහටම විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතන්න මේ සිදුවීම අපිට ලොකු පාඩමක් කියලා දුන්නා. උඹලගේ එකක් සේල් කරන්නේ නැහැ නේ හුත්තෝ. නිකන් ඉන්නවනේ එනඋන්ට බිලක්වත් දාගන්න දෙද උප්පා කියලා. කෝ හුත්තෝ අලුත්ගම එක බිලක්වත් නැහැ නේ පකෝ. අලුත්ගම කිරිබත්ගොඩ බත්තර බුල් අද දවසට එක කාඩ් මැෂින් සේල් එකක්වත් කරේ නැහැ නේ උඹ එතකොට. තාම තෝගේ සේල් එක 70000යි. තෝ තාම ලක්ෂයක්වත් කරලා නැහැ පොන්නයා. උඹලගේ එකක් සේල් කරන්නේ නැහැ නේ හුත්තෝ. නිකන් ඉන්නවනේ එනඋන්ට බිලක්වත් දාගන්න දෙද උප්පා කියලා. කෝ හුත්තෝ අලුත්ගම එක බිලක්වත් නැහැ නේ පකෝ. අලුත්ගම කිරිබත්ගොඩ බිල් වැටෙන්නේ නැද්ද තොපේ? හා බීගමුව. එක පොන්නේක එක කැන්සල් බිලක් තියෙන්න බෑ හරිද හුත්තිගේ පුතාලා. කැන්සල් බිලක් දැම්මොත් අතින් ගෙවපන්. මොකද්ද පොන්න කැරිය මේ සේල් එක ඔබේ අම්මට හුකා මේසික පුතාලා කඩේට වෙලා ඉඳන් ලක්ෂ රුපියල් 80000ක් 60000ක් කරලා ඔබ අප දෙකෙන් පකෝ දෙන්නේ මම ඔබට කාලකන්ඩි මේසික පුතාලා කන්නයි බොන්නයි කඩේට එනවා කැරිත් පොන්නේ ඔබ අපේ අම්මට හුකා ගන්න ගෙදර ඉන්නවා පගේ 80000 සේල් අරන් එන්න පොත පිස්සුද මේසික පුතෝ අපතාම